ලක්වාසී ලෝකවාසී සියලු සත්වයන්ගේ කෙලෙස් දුක නසා නිවනට මඟ පාදන උතුම් වූ නිර්මල බුදුදහම ලෝකයට දායාද කළ ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ තෙමගුණ සිහිපත් කෙරෙන වෙසක් පොහොය දිනය අදයි. පව්වාගම ශ්‍රී දම්බරතන පිරිවෙන විසින් වෙසක් පොහොය දවස නිමිති කොටගෙන පවත්වන පොය දවස පොය වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ගැනීමටයි මේ අවස්ථාව. අද දවසේ සමස්ත පොය වැඩසටහනේ තේමාව බාරව කටයුතු කරන්නේ IDHC සදහැවතුන්. ඒත් එක්කම අද උදෑසන කිරි ආහාර පූජාවෙන් පසු ධර්ම සාකච්ඡාව පැවැත්වුණා. ඒ ධර්ම සාකච්ඡාවෙන් පසුව තවත් සුවිශේෂී ධර්ම දේශනයක් පැවැත්වීමට මේ වන විටත් විහාරස්ථාන පරිශ්‍රයේදී කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එවැගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අද දවසේ වෙසක් පොහොය දවසේ සිල් සමාදන් වීම සඳහා සදහැවතුන් 130කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ධම්මරතන පිරිවෙන හා එකතු වෙලා ඉන්නවා. තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙනීමට සිද්ධාර්ථ මාධ්‍ය ඒකකයේ අපි සූදානම්. මම සිද්ධාර්ථ මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් බාතිය මදුරංග ශ්‍රී ධම්මරතන පිරිවෙන් පරිශ්‍රයේ සිට